හරි ඊළඟට මම කතා කරන්න යන්නේ අපේ ත්‍රිකෝණමිතියේ සරසම ගණන් වලට වඩාත්ම අවශ්‍ය කරන මේ පයිතගරස් සරසම සූත්‍ර. ඉතින් පයිතගරස් සරසම සූත්‍ර තුනක් තියෙනවා. ඒ තුන මුලින්ම කියලා දෙන්න කලින් මේ තියෙන ත්‍රිකෝණයක්. ABC. එතකොට මේ ත්‍රිකෝණේ පයිතගරස් සම්බන්ධතාවය අපි 9 වසරේ ඉඳන් දන්න පයිතගරස් සම්බන්ධතාවය මොකද්ද? ත්‍රිකෝණය අඩංගු පාද දෙකේ දිගේ වර්ගවල එකතුව කර්ණය වර්ගයට සමානයි. ඉතින් මේ තියෙන්නේ ත්‍රිකෝණය. ඒකේ පාද දෙක තමයි AB සහ BC. එතකොට AB වර්ගය ධන BC වර්ගය. මෙයාගේ වර්ගය සමානයි කාටද කර්ණයේ වර්ගයට AC වර්ගයට. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. මේ මොකද කියලා තියෙන්නේ අපි දැන් ටුට්ටකට කලින් කතා කරපු අපි 11 වසරේ ඉඳන්ම දන්න ත්‍රිකෝණයකට කෝණයකට සාපේක්ෂව මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුන. මේ ත්‍රිකෝණයට සාපේක්ෂව මේ කෝණයට අදාළ. හරි. මේ ඉන්නේ අමූලික ත්‍රිකෝණමිතික අනුපාත තුන. අපි අර A level පටන් ගන්නකොටම දැන් ටුට්ටකට කලින් කියලා දීපු cosec sec cot. හරි. මොකද්ද sin නම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය cosec නම් කර්ණයේ බෙදීම සම්මුඛ පාදය. හරි. ඒ වගේ cos එක නම් බද්ධ පාදයේ බෙදීම කර්ණය, sec එක නම් කර්ණයේ බෙදීම බද්ධ පාදය. හරි. tan නම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය, cot එක නම් බද්ධ පාදයේ බෙදීම සම්මුඛ පාදය. රයිට්. ඒ ටික හරි. එහෙනම් අපි මුලින්ම මෙන්න මෙයා ඉන්නානේ. මෙන්න මේ AB වර්ග දන BC වර්ග AC වර්ග කියන එක නා. මේ මෙයාව මම මෙයාට අංක 1 දාලා නම් කරගන්නවා. මේ අංක 1 මම බෙදනවා AC වර්ගයෙන්. හරි. AC වර්ගයෙන් බෙදනවා. AC වර්ගයෙන් බෙදුවාම මේ විදිහට එන්නේ මෙයා. හරි. AB වර්ග බෙදනවා AC වර්ගයෙන්. දාන BC වර්ග මෙයාවත් බෙදනවා AC වර්ගයෙන්. මෙතන AC වර්ගයෙන් බෙදපුවාම උත්තරේ එකයි. හරි. AC වර්ගයෙන් බෙදුවාම උත්තරේ එකයි. එතකොට මෙතන ඉන්නවා AB බෙදීම AC කියන සම්පූර්ණ එකේ වර්ගය ධන. මෙතන ඉන්නවා BC බෙදීම AC කියන සම්පූර්ණ කෙනාගේ වර්ගය. හරි. සමානයි එකයි. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් AB බෙදීම AC කියන්නේ. AB බෙදීම AC කියන්නේ cos. එහෙනම් මම ඒකට ලියනවා cos. හැබැයි මෙතන දෙවෙනි පදයක් ඉන්න හින්දා cos වර්ග θ ධන. මෙතන ඉන්නේ BC බෙදීම AC නේ. රයිට්. මෙතන බලන්න BC බෙදීම AC කියන්නේ sin. එහෙනම් ඒක දෙවෙනි පදයෙන් හින්දා sin වර්ග θ සමානයි. මෙතන ඉන්නේ එක. ඔන්න අපිට පළවෙනි පයිතගරස් සරසම සූත්‍රය ගන්න පුළුවන්. මොකද cos වර්ග θ ධන sin වර්ග θ සමානයි එකයි. හරි. දෙවෙනි බල ඉන්න ඕනේ අනිවාර්යෙන්ම මතක තියාගන්න. අදාළ ත්‍රිකෝණමිතික අනුපාතය ඇතුලේ එකම කෝණේ ඉන්න ඕනේ. අනිවාර්යයෙන් එහෙම තිබ්බොත් අපිට ඒක එකයි කියලා දෙන්න පුළුවන්. හරිද? ඔය විදිහට තමයි යන්නේ. එතකොට අපි ඊළඟ එක. මම මේ අංක 1 කියන සමීකරණය. හරිද? අංක 1 කියන අපේ මේ සමීකරණය මම ඊළඟට බෙදනවා. හරිද? දැන් බෙදුවේ මුලින් බෙදුවේ AC වර්ගෙන්නේ මම මෙතන බෙදුවේ. දැන් මම බෙදනවා BC වර්ගෙන්. හරි? බලමු එතකොට මොකද වෙන්නේ කියලා. එහෙනම් මෙතන ඉන්නවා AB. AB වර්ග බෙදනවා BC වර්ගෙන්. හරි? ධන. හරි? AB වර්ග BC වර්ගෙන් බෙදුවා ධන. ඊට පස්සේ BC වර්ගෙන් බෙදුවාම කෙලින්ම එකයි. සමානයි. ඊට පස්සේ ඉන්නවා AC වර්ගය. AC වර්ගය බෙදනවා BC වර්ගයෙන්. ඔය වගේ. රයිට්? අපි බලමු දැන් ඔය කට්ටිය මේ විදිහට ලියලා AB බෙදීම BC මෙයාගේ දෙවෙනි බලය ධන 1. මෙතන මම ලියනවා AC බෙදීම BC එයාගේ දෙවෙනි බලය. හරි? දැන් අපි බලමු AB බෙදීම BC. මෙතන ඉන්නවා. මේ ඉන්නේ AB බෙදීම BC කියන්නේ cot. හරි? මට එහෙනම් ලියන්න පුළුවන් කෙලින්ම cot වර්ග θ. cot වර්ග θ ධන 1 සමානයි. ඊළඟට බලමු AC බෙදීම BC. මේ ඉන්නේ AC බෙදීම BC කියන්නේ cosec. හරි? එහෙනම් අපිට ලියන්න පුළුවන් cosec වර්ග θ. ඔය වගේ. හරි. මෙන්න මෙයාව අපිට මතක තියාගන්න වෙනවා. ඒ කියන්නේ මේකේ මොන අතකට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඕනම තැනක ගැටලුවක cot වර්ග θ ධන 1 කියලා හිටියොත් cosec වර්ග θ කියලා ලියුව හැකියි. cosec වර්ග θ ඉන්න ඕනම තැනකට එක තැන cot වර්ග θ කියලා ලියුව හැකියි. එහෙම නැත්නම් එකත් කරොත් එක සමානයි cosec වර්ග θ අඩු කිරීම cot වර්ග θ කියලා ලියුව හැකියි. ඉතින් එහෙම නැත්නම් cot වර්ග θ සමානයි cosec වර්ග θ එක එහා පැත්තට ගිහිල්ලා අඩු කිරීම එක කියලා ලියුව හැකියි. ඕන තාලයකට පුළුවන්. හරි. රයිට්. අපි ඊළඟ එක බලමු. ඊළඟ එකේදී මම අංක 1 දැන් අපි බෙදුවේ AC වර්ගයෙන් බෙදුවා. ඊට පස්සේ BC වර්ගයෙන් බෙදුවා. මම ඊළඟට බෙදනවා AB වර්ගයෙන් මේ විදිහට. හරි. අංක 1 බෙදනවා AB වර්ගයෙන්. හරි. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. AB වර්ගයෙන් බෙදුවාම කෙලින්ම මෙතන AB වර්ගයෙන් බෙදපුවාම කෙලින්ම එකයි. පටන් ගන්න මේකෙන්. 1 ධන. ඊළඟට BC වර්ගය බෙදනවා AB වර්ගයෙන්. එතකොට එන්නේ BC වර්ගය බෙදීම AB වර්ගය සමානයි. හරි? සමානයි. ඊළඟට එන්නේ කවුද? AC වර්ගය AB වර්ගයෙන් බෙදනවා. හරි? AC වර්ගය බෙදනවා AB වර්ගයෙන්. right අපි බලමු මෙතන 1යි 1 ධන. හරි? මෙතන එනවා BC බෙදීම AB කියන සම්පූර්ණ කෙනාගේ වර්ගය සමානයි. මෙතන එන්නේ AC බෙදීම AB කියන සම්පූර්ණ කෙනාගේ වර්ගය. ඔය විදිහට තමයි එන්නේ. දැන් අපි බලමු මේ කවුද කියලා. මෙයා නම් 1යි කෙලින්ම 1 ධන. BC බෙදීම AB. කවුද BC බෙදීම AB කියන්නේ? BC බෙදීම AB කියන්නේ tan. එහෙනම් එයාගේ වර්ගය. tan වර්ගය. tan වර්ග θ සමානයි. AC බෙදීම AB. AC බෙදීම AB කියන්නේ sec. හරි? එහෙනම් sec වර්ග.
sec වර්ග θ. ඔන්න එයා අතර තියෙන සම්බන්ධය අපිට එනවා. එක දන tan වර්ග θ සමානයි sec වර්ග θ. ඉතින් මේකත් අර වගේම තමයි sec වර්ග θ කියලා කොහේ හරි හිටියොත් ඕන වෙලාවක අපිට ලියන්න පුළුවන් එක දන tan වර්ග θ කියලා. එක දන tan වර්ග θ ඉන්නවා නම් sec වර්ග θ කියලා ලියුවේ හැකි. එක අපිට හදාගන්න ඕන නම් ගාන විදිය බලලා ඉතින් ගාන හැදෙන විදිය බලලා sec වර්ග θ අඩු කිරීම tan වර්ග θ. ඒ විදිහට ලියන්න පුළුවන්. හරි. ඒ වගේ ඕන තරම් පුළුවන් වුණා sec වර්ග θ අඩු කිරීම එක සමානයි tan වර්ග θ කියලා ලියන්න පුළුවන්. ඔය විදිහට කරගෙන ගියයි. ඉතින් තව ඔයගොල්ලන්ට මේ වෙලාවේදී කියන්නම් මෙහෙම දැන් අපිට ඕන cosec θ. හරි මේක අමතරව කියන්නම්. cosec θ ඕන වෙලාවක ලියන්න පුළුවන් එකයට sin θ. දැන් ඕන වෙලාවක ගානකදී ලියන්න පුළුවන් ඒවා. ඊළඟට sec θ. හරි sec θ සමානයි එකයට cos θ කියලා ලියුවේ හැකි. හරි ඊළඟට අපිට cot θ. cot θව ඕන ලියන්න පුළුවන් එකයට tan θ කියලා. මේවා එහා මෙහා ඕන වෙලාවක මාරු කරගන්න පුළුවන් අපිට.